ඔයාලා මේ දකින තැන දැක්කාම මොකද හිතෙන්නේ? මේක අතීතයේ කවුරු හරි හදලා අතහැරලා දාපු පන්සලක්ද? නැත්නම් මොකක් හරි කැණීමකින් මතුවන තැනක්ද? නෑ, මේ කතාව ඊට වඩා ගොඩක් වෙනස්, ටිකක් දුක්බර කතාවක්. අද අපි ඔයාලව අරගෙන යන්නේ ලංකාවේ වැඩි දෙනෙක් අහලා තිබුණා දැකලා නැති අවුරුද්දකට සැරයක් විතර දැක ගන්න ලැබෙන කොත්මලේ වැව් පවුරේ සැකවුන රහසක් බලන්න. හරි. දැන් මම ඉන්නේ ඇත්තටම වැවක් මැද. හැබැයි මේ වෙලාවේ මෙතන වතුර නැහැ. අන්න ඒකයි මෙතන තියෙන විශේෂත්වය. මේ පන්සලට කියන්නේ පැරණි කඩදොර විහාරය. නැත්නම් කඩදොර ශ්‍රී ප්‍රියබිම්බාරාමය කියලා. ඔයාලා කවුරුත් අහලා ඇතිනේ මහවැලි ව්‍යාපාරය ගැන 1980 ගණන් වල මුල් භාගයේදී කොත්මලේ වේල්ල හදද්දී මේ මුළු පළාත වතුරෙන් යට වුණා. රටට ලයිට් දෙන්න, විදුලිය නිපදවන්න මේ වැව හැදුවම මේ කඩදොර ගම්මානයත් එක්කම පන්සල් කිහිපයක්ම සම්පූර්ණයෙන්ම ජලයෙන් යටව ගියා. එදා ඒ ගම්වල හිටව මිනිස්සු තමන්ගේ ගේ දොර, කුඹුරු, පන්සල් ඔක්කොම රට වෙනුවෙන් පරිත්‍යාග කරලා වෙනත් ප්‍රදේශවල පදිංචියට ගියා. ඇත්තටම බලන්න අවුරුදු 40ක් තිස්සේ මේ පිළිම වහන්සේ වතුර යට තිබුණා කිව්වම හිතා ගන්නවත් බෑ නේද? ඒත් මේ බුදු පිළිමේ ශාන්ත ගතිය තාමත් එහෙම තියෙනවා. ඒ වගේම අර පසුපසින් තිබෙන මකර තොරණේ කැටයම් වතුරට හේදිලා ගියත් කලාත්මක බව තාමත් අපිට බලා ගන්න පුළුවන්. මේක දකිද්දී හිතට එක් පැත්තකින් පුදුමයක් වගේම තව පැත්තකින් ලොකු සංවේදී බවක් දැනෙනවා. හැමදාම ජලය පිරලා තියෙන මේ වැවේ වතුර හිඳුනම මිනිස්සු දුර බැහැර ඉඳන් මේ තැන වැඳ පුදා ගන්න එනවා. යාළුවනේ මේක නිකම්ම නටබුන් ටිකක් නෙමෙයි. අපේ රටේ සංවර්ධනය වෙනුවෙන් මේ පළාතේ මිනිසුන් කරපු ලොකු පරිත්‍යාගයක්. ඒ වගේම හැමදේම අනිත්‍ය බව කියන බුද්ධහමේ සත්‍යය මේ දසුන් අපිට ඇස් දෙකෙන්ම පෙන්වලා දෙනවා. ඔයාලා කවදා හරි කොත්මලේ පැත්තේ එනවනම් වැව හිඳුන කාලෙට විතරක් මේ සුවිශේෂී තැන දැක ගන්න ලැබෙනවා. ඒ මාවොත් මතක ඇතුව මේ වගේ පුණ්‍ය භූමියක ප්ලාස්ටික් කුණු කසල දාලා පවිත්‍ර කරලා යන්න එපා. එහෙනම් යාළුවනේ අද වීඩියෝ එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ? අදහස් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ තැනකින් ආයෙත් හම්බෙමු. ගිහින් ගෙන්නම්.